ඉතින් ඔන්න අදත් ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙන අලුත්ම අලුත් වීඩියෝ එකක් vlogs. ඉතින් අපේ challenging partner බුරනවා රෙහි. ඉතින් අද ඕගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම දන්නවා මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් අද වීඩියෝ එකේ මොකද වෙන්නේ යන්නේ කියලාත් ඕගොල්ලෝ දන්නවා. ඉතින් මම ආයෙත් මතක් කරලා දෙන්නම්. අද ඉර පායපු සුන්දර දවසක්. ඉතින් අද අපි කරන්න යන්නේ මුළු දවස පුරාවටම අපේ නම් වල අකුරු වල පිළිවෙලට දවස පුරාවටම කැම කන්න යන්නේ. ඉතින් වැඩි විස්තර ඕනේ අපි යන් වීඩියෝ එකට. ඊට කලින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් තියෙනවා ඔමෙත් කියලා, මේ පැත්තෙන් තියෙනවා වොලි කියලා. ඉතින් ඒ නම් දෙක හැමම තියෙයි. අපි කන්න පටන් ගත්තාම මේ රතු අකුරෙන් තියෙන ඒවා එක අකුරෙන් අකුර කොළ පාට වෙයි. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. යම්. හරි guys, ඉතින් ඔන්න අපි බලන්නේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා තාමත් මෙහෙම නම් දෙක තියෙනවා. ඉතින් මුලින්ම මම දැන් මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕනේ. මොනා කරන්නත් කලින් දැන් වෙලාව උදේ 8ට විතර ඇති. ඉතින් අපි මොනා කරන්නත් කලින් ලොකුම ගින්න බඩගින්න කියලා අපි කන්න ඕනේ. දවස පුරාවටම තියෙන කණ එක තමයි. හැබැයි මුලින්ම අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕනේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නේ ඕ අකුරෙන්. ඉතින් මම ඔහොම කල්පනා කරගෙන ඉද්දි මට මතක් වුණා ඕ අකුරෙන් අපිට බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න පුළුවන් මොනවද කියලා. ඉතින් ඕ අකුරෙන් අපිට මොනවද ගන්න පුළුවන්? ඕගොල්ලන්ට එක එක ඒවා හිතනවද? ඒකද බලමු. මම මේ කෑම එක අවුරුදු 2කින් විතර කාලා නැහැ. හරිද? මම එච්චර කන්න ආසක් නැහැ. දන්නේ නැති මම අවුරුදු 2කින් කෑවේ නැහැ. oats. ඉතින් ඔන්න අපි instant oats ගෙනල්ලා තියෙන්නේ. කෙලින්ම ඕ අකුරෙන් oats ගෙනල්ලා තියෙන්නේ හරිද? ඉතින් දැන් මේ හදන්න නම් මම දන්නේ නැහැ. ඒ නිසා අපි පිටසක්වලයන්ට කියලා තමයි oats හදාගන්න ඕනේ. හරි දැන් අපි oats එක පිටසක්වලයන්ට දෙමු. පිටසක්වලය oats එක හදලා එවන්න. හරි. පිටසක්වල ජීවියා අපිට oats හදලා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න බලන්න බොරු කියලා හිතේ නැත්නම්. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න යන්නේ අද oats හරි. කලින් කෑම Kasai. Boleh deh. Perfect guys, ada. ඕගොල්ලෝ කාලා බලන්න මා රසයි. මං හිතුවේ මේ මෙච්චර රසයි කියලා. මාරම රසයි හරිද? මාරු. කාලා බලන්න. ආස හිතේ. හරි. එහෙනම් අපි වොලිගේ බ්‍රෙක්ෆාස්ට් එකෙන් හම්බෙමු. බයි. හරි guys, දැන් ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවරයි. දැන් වොලි තමයි බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕනේ. ඉතින් අපි බලමු මොනවාද අපිට වොලිට දෙන්න පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකට කියලා. ඉතින් වොලිගේ නම පටන් ගන්න V වලින්. ඉතින් වොලිට V වලින් තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ගෙස් කරන්න මොනවාද බ්‍රෙක්ෆාස්ට් එකට වොලි කන්න ඕනේ කියලා. ඉතින් ගෙස් එක සාර්ථකයි නම් අපි බලමු. හරි. එහෙනම් අපි ගිහිල්ලා බලලෙමු මොනවාද වොලි බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න කියලා. ඔන්න ඕගොල්ලෝගේ ආදරණීය වොලි. ඉතින් අද බ්‍රෙක්ෆාස්ට් එකට වොලි උදේට කන්න යන්නේ මෙන්න මේවා vegetable sandwiches. ඉතින් ඔයගොල්ලෝ මේක අරින්න බෑ සෝස් එකත් ගෑනවා. ඉතින් vegetable sandwiches තමයි වොලි අද උදේට කන්න යන්නේ. කෙලින්ම V for vegetable sandwiches. Okay. කාරණා. පොදට කා. vegetable sandwiches खाना प्लस सॉस क्या क्या डाला अभी दुन्ने वाली तो वाली यार वो इस तरह से सॉस okay guys ඉතින් ඔන්න අපි දුවලා ඇවිල්ලා දැන් මාර මහන්සි හරිද දැන් අපි මොන හරි කන්න ඕනේ නේ පුසුත් වෙනවා හරි ඉතින් අපි දැන් ස්නැක් ටයිම් එක අපේ ඉතින් මං ස්නැක් එක ගන්න කලින් මේ සැරේ වොලිට අපි ස්නැක් එක දීලෙමු ඉතින් ස්නැක් ටයිම් එකේදී වොලිට හම්බෙන්නේ ඕ අකුර ඉතින් මලුකු දෙයක් නෑ වොලි ස්නැක් ටයිම් එකට කන්නේ oats ඉතින් වොලි oats කන එකත් එක්ක අපි ආයෙත් හම්බෙමු. මොන අපි වොලිට oats ගෙනාවා වොලි බලන් ඉන්නවා. කන්න. රසයිද? So guys, සම්මිති වොලිගේ ස්නැක් ටයිම් එක දැන් හරි. දැන් අපේ ස්නැක් එකෙන් හම්බෙමු. යා. guys, ඔන්න ඉතින් මගේ දෙවනි අකුර M for milk.
vanilla flavored milk එක තමයි මේ දෙන්නේ. wow මෙවැනි මහන්සි වෙලා දුවලා එද්දි මෙවැනි මිල්ක් එකක් තියනවා කියන්නේ ආයි නිකන් ගන්නනේ දිව්‍ය ඖෂධය. ඕකේ එහෙනම් අපි දැන් අපිට තව ටිකකින් ලන්ච් එක ගන්න තියෙන්නේ. තාම වෙලාව උදේ 10ට විතර ඇති. ඉතින් අපි ලන්ච් එකේදී ආයෙත් හම්බෙමු. එතකන් බයි. hi guys ඔන්න ඉතින් ආයෙත් අපි හම්බෙන්නේ ලන්ච් එකෙන්. ඉතින් මේ අපි කිචන් එකේ ඉන්නේ. ඉතින් ලන්ච් එකට අපි ගෙනල්ලා තියෙනවා ඊ අකුරෙන් egg fried rice ගෙනල්ලා තියෙනවා. egg fried rice ඉතින් උගල පේනවා ලස්සනට. තියෙන egg fried rice එක කන්න perfect okay ඔය guys ඉතින් ඔන්න දැන් අපි ලන්ච් එක අරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද වොලීගේ ලන්ච් එක යන්නේ කියලා. වොලීගේ ලන්ච් එකට වොලීට තියෙන්නේ එල් අකුර. ඉතින් අපි බලමු එල් අකුරෙන් වොලීට ලන්ච් එකට මොනවද ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න වොලීට ලන්ච් එකට එල් අකුරෙන් අපි ලම් ප්‍රයිස් එකක් ගෙනලා තියෙන කෙලින්ම. අතන මේක සුපිරි ලම් ප්‍රයිස් එක කෙලින්ම වොලීගේ සයිස් එකේම කෙසල් කොලේ ගහලා තියෙනවා. ඉතින් වොලී මේ කන්නද? ඔය guys ඉතින් ඔන්න අද අපි දැන් ඉන්නේ අපේ ඊවිනිං ස්නැක් එකේ හරිද? ඊවිනිං ස්නැක් එකේ අපි ඉන්නේ. ඉතින් මම පොඩි නිින්දක් ගිහිල්ලා තියෙන ගණන් ගන්න එපා. ඉතින් ඊවිනිං ස්නැක් එකට අපි තියෙන්නේ T අකුර. ඉතින් T for tea. ඒ alphabetical order challenge එකේ වගේම T for tea එක ගෙනල්ලා තියෙන හරිද? බොමු. හරිද guys දැන් ඊළඟට තියෙන්නේ ඩිනර් ටික තමයි. වොලීගේ ස්නැක් එක බලන් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඩිනර් දෙක තමයි. මේක වීඩියෝ ඉවර කරමු. okay guys ඉතින් දැන් අපි මොකටද යන්නේ? දැන් අපි යන්නේ වොලීගේ ස්නැක් එකට. එහෙනම් වොලීගේ ස්නැක් එකේදී හම්බෙමු. hey guys ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා තියෙන්නේ වොලීගේ ස්නැක් එකත් එක්ක. ඉතින් අපි මොනවද වොලීගේ ස්නැක් එකට ගන්නෙ? මම කල්පනා කරා ඊට පස්සේ මට අන්තිමේදී හම්බුණා වොලීගේ ස්නැක් එකට ගන්න හොඳ දෙයක්. ඉතින් අපි තීරණය කරා වොලීගේ ස්නැක් එකට lime flavored dog biscuit එකක් දෙන්න. ඉතින් මේක ඇවිල්ලා lime flavored dog biscuit එක. මේක ඇවිල්ලා අර දැනනේ මස් කට්ට වගේ හදලා තියෙන්නේ. බල්ලු ආස විදිහට පැකට් එකක් ආවේ හරිද? හරි. එහෙනම් අපි මේක වොලීට දෙමු. වොලීගේ evening snack එක විදිහට. යා. ඔයගොල්ලන්ට පේනවද guys? වොලී ඇවිල්ලා මේ වොලීගේ ඇස් දිලිසෙනවා හරිද? මේ ෆ්ලෑෂ් ලයිට් එක නිසා. අත guys ඔන්න ඉතින් අපි වොලීට ගෙනල්ලා තියෙන ඩිනර් එකට යෝගට් හරිද? why for yogurt? okay වොලී කා. ඔන්න guys වොලී යෝගට් කනවා හරිද? පොඩි ආසම කෑමක් තමයි යෝගට් කියන්නේ. දැක්කනේ කන ලස්සන හොඳට කනවා හරිද? නිකන් අර කවුද වගේ රස කර කර කනවා. ඔන්න guys ඉතින් අපි හරි guys ඉතින් ඔන්න දැන් වෙලාව 9ට විතර ඇති. දැන් ඔන්න අපේ challenge එකේ අන්තිම හරියේ අපි කෙලින්ම අද රැට කන්නේ හොපස් හරිද? එතන එක්ස්ට්‍රා හොපස් තියෙනවා. ඉතින් Anchi hoppers. ඉතින් අපි මේ කාලා හම්බෙමු. hey guys ඉතින් ඔන්න දැන් අපේ වෙලා තියෙන්නේ අපේ vlog එකේ අවසානයට. ඉතින් vlog එකේ අවසානය මේකයි හරිද? දැන් ඔන්න අද අපි කරේ name food challenge. name order food